මාත් බැලුව ඔබ කොහෙද ගියේ කියලා. මේ ඉන්නේ. චුට්ටක් හරි ෂෝක් හොඳේ නැගිටින වෙලාව. ඒකට මේ චමිදු පුතා උදේ පාන්දරම නැගිටිනා මට පොලොක් ගාලා දුන්න උයන්නේ. ඈ ඔය කරලා තියෙන උදේ පාන්දරම නැගිටලා අනේ මන් දන්නේ තමුසෙලා නම් කවද හැදෙයිද කියලා. හරි මෙන්න මෙතන තේක තියෙනවා. අරගෙන බොනවා. මේ චුට්ටක් දන්නවද වැඩ? ඒ මොකක්ද අම්මේ? ඊ සිරිදෝරිස් මාමා පඳුරක් අස්සේ වැටිරිද්දලා ගමේ මිනිසුන්ට හම්බෙලානේ. ඈ ඒ මොන වෙලාද? පොඩ්ඩක් හිටහන්. දැන් කොහමද මේක යන්නේ? එහෙම මහ ලොකු දෙයක් නෑ කොල්ලෝ. වැස්සිට පොඩි තට්ටුවක් දාන්න විතරයි තියෙන්නේ. එතකොට ඌ යාවි. ඒ කිව්වේ මෙහෙමද? අම්මෝ හිමින් ඵලයන් යකෝ. මේ සරේරු අංකල් දැන් කොහෙටද යන්න ඕනේ? ඈ කොයකෝ මේ අකා? ඌටා අනේ මන් දන්නේ. හැබැයි මූණට නිකන් හරකේ පයින් ගහලා වගේලු. හාතිලව්වේ කොකෝ දැන් පොර? ඉස්පිරිතාලේ. හැබැයි අද ටිකට් කපනවලු. මේ එහෙනම් අවුලක් නෑ. ඔහොම තමයි නෙන්දි. අපි කියලා මොනා කරන්නද? ඒක නම් ඇත්ත පුතේ. මොකෝ චමිදු පුතාලේ වගේ වැඩ කරනවද? අන්න ඒකනේ නෙන්දි. හරි. මේ අම්මේ මං චමිදුවත් එක පොඩ්ඩක් මාටියලයි පැත්තට ගිහින් එන්නද? මූ ආවට කොහෙටවත් යන්නවත් බැරි වුණානේ. ඒක නම් හොඳයි. චමිදු පුතාට ගේ අස්සිදලා එපා වෙලා ඇත්තේ. අනේ නෑ නේන්දේ. මං ආසයි නැන්දලත් එක්ක ඉන්න. අනේ කමක් නෑ. පුතා ගිහින් එන්නකෝ. ඔයා බය වෙන්න එපා සඳමාලි. ඔය තට්ටයට බෑ අපි වෙන් කරන්න. සෝරි. තාත්තට බෑ අපි වෙන් කරන්න. මම ඉන්නවනේ. මේක මේ අද තීනෙන් දොඩවනව නේද? මාටින් බුදු අම්මෝ කවුද? තාත්තද? තාත්තා නෙමෙයි බොරුව. මේ මම අම්මා. අම්මා? අනේ අම්මෝ. අනේ අම්මේ මම කියන්නේ හිටියේ අද පන්ති තිබුණේ. පන්ති? මොන පන්තිද? තමුසෙට මේ පිස්සු හැදිරද හීනෙන්න කියලා කියවන්නේ. හීනේ? හාතිලාවේ ඕනේ එන්න. යකෝ මම හීනෙන්නේ බය වෙලා තියෙන්නේ. අම්මේ මම මේ හීනෙන් පොඩ්ඩක් බය වුණානේ. ඔව් මම බලාගෙන හිටියේ. ඇටි කුකුලෙක් වගේ දඟලනෝ. මේ විකාර නොකර ගිහි මූණකට හොදන් පල්ලෙහාට එනවා බකන්න. මාටියෝ. අන්න චුට්ට ළමයාත් ඇවිල්ලාද කොහේ? ඉන්න පුතේ. මේ එනවා. මොකෝ බං? උඹේ මූණ නිකන් අලියට පෑගුණු වට්ටක්ක ගෙඩියක් වගේ වෙලානේ. උඹ මේ මගුලක් කතා කරනු. යාන්තන් යකෝ අම්මගෙන් බේරුනේ. තව ඩිංගක් ගියා නම් කන්න වෙන වැටි හැලෙන්න. හරි. මේ යමන්ද මැචයක් ගහන්න. දැම්ම? ඔව් යමන්. හරි යමන් කො එහෙනම්. මේ කවුද බං මේ? උඹේ අර යාළුවද? ඔව් බං. ඌ තමයි. ඇයි බං මට මේ දැන් කතා කරේ? වෙන මොකටද? මැචයක් ගහන්න. උඹලට පිස්සුද බං? මේ උදේ පාන්දර යකෝ මං තාම උදේටවත් කාලා නෑ. හරි බං. කන්න බැරි ඇවුන වෙලාවක යමන්කෝ මැචයක් ගහන්න. අනේ මන් දන්නේ නෑ බං උඹලගෙන පුදුම වදයක් තියෙන්නේ. හරි යමන්කෝ. මේ ඒක නෙමෙයි. කවුද බං මේ? උඹේ අර යාළුවද? ඔව් බං. දැන් හැම එකටම කියලා මගේ කට රිදෙනවා. කොහමද බං? මගේ නම චමිදු. හොඳයි බං. මගේ නම කණ්ඩුල. මේ යමන්නේ එහෙනම්. අරුන් අපි එනකම් බලන් ඉන්න වෙති. යමන්. ඔය ඔතන තියෙන ගෙඩිය කඩන්නේ යාළුවා. අන්න හරි කොල්ලෝ. අන්න ඒක කඩපන්. මේ ඉන්නේ. මොකද්ද බං මේ කරන්නේ? උඹලා දෙන්න සිරියලතා නැන්දගේ පොල් ටික කඩලා දෙනවද?
අනේ ඔව් යාළුවා. මේ සිරියලතා නැන්දලයි ගෙදර හෙට දානයක් ලුනි. අපි ඉතින් මේ පොල් ටිකක් අදලා දුන්නා. මේ ඉන්නේ අනිත් කොල්ලෝ ටික. මේ ළමයිනේ. මට පොඩි උදව්වක් කරහල්ලකෝ බං. ඒ මොකද්ද නැන්දේ? නෑ කොල්ලෝ. හෙට අපේ ගෙදර දානේනේ. මේ ගෙවල් දොරවල් පොඩ්ඩක් අස් කරගන්න මට පොඩි උදව්වක් දීහල්ලකෝ බං. අනේ මේ අයියෝ ඕක මොකද්ද නැන්දේ? අපි උදව් කරන්නම්. කවුද මේ ළමයා? ඔය ළමයින්ගේ යාළුවෙක්ද? හැබැයි හරි හොඳ ළමයෙක්. අපෝ මොගේ හොඳ වැඩ නිසා මට නම් දැන් මෝ එපා වෙලා ඉන්නේ. අම්මෝ බලහන්කො මෙතන දූවිලි. ඒකනේ යාළුවා. දූවිලි පිරීලා. ඒ චුට්ටා ඔහොම ඉදහම් මමත් එනකන්. මොකද්ද බා මේක ඇස්සේ තියෙන්නේ? ඕකල්ලන්න එපා. ආයි අම්මේ. හරිනේ. ඔය කරගත්තේ කිව්ව රට පඩියට. ඇයි යාළුවා මොකද උනේ? හත්තිලව්වේ මටින් යාළුවගේ අත මේ කතුරකට අහුවෙලා නේද? මොකද්ද බං අර ගේ තුලේ විලාප සද්දයක් ඇහෙන්නේ? අනේ මන්ද බං මටත් ඇහුණා. මේ ඕනේ එන හයියෙන් අල්ලගනින් හොඳේ. මං කපලා බිමට දාන්න යන්නේ. හරි බං. උඹ කපා මං අල්ලගන්නම්. ඔන්න. මේ යාන්තන් ටිකට් කැපුවා. නැතන් අර මිසීල ටික එකතු වෙලා මට කටු විදලා මරලා දාන්නේ. මොකද්ද යමුදු සද්දයක් ඇහෙන්නේ? අම්මෝ. මෙන්න මේ පැත්තට ගියේ බං. වරෙන්කෝ යන්න. මේ තියෙන්නේ. ආඩෝ කසුන මේ බලන්නකෝ. ඇයි බං? ආඩේ මේ සරේරු මාම නේද පඳුරස් වෙලා ඉන්නේ? ඔව් බං. මෙයාකට පඳුරු වලින් තොර ලෝකයක් නෑනේ. පීසු බං. ඔය මානේ. ඔළුව විකාර වෙලා තියෙන්නේ. මෙන්න මෙයාකට මෙහෙම ඉන්න කියලා අපි යමන් බං යන්නේ. ඕන වෙලාවක එන්නට. ආයි හිමින් එදපන් යකෝ රිදෙනවා. හරි ඔහම ඉදහන්. මේ උඹ මොකද්ද මේ කරන්නේ? මාව අදින්න නැතුව ඇවිල්ලා මේකෙන් එදපන් බූරුවෝ. ඉතින්. හරි ආදින්න. කොච්චර ඇද්දත් මෙයාට මගල ගැලවෙන්නේ නෑ බං. අපි මොකද යාළුවා දැන් මේකට කරන්නේ? මේ හොඳ පොල්ලක් අරන් ගහමුද මේ කතුරට? මේ කතුර කුඩේ කුඩු වෙලා යන්නේ. පිපිස්සුද? එපා. ආඩේ මරු අදහස. ගිහින් පොල්ලක් අරන් වරින් බලන්න. හරි යාළුවා මං ගේන්නම්. ඒ සුපුණ අනේ බං ඕකනම් කරන්න එපා බං. උඹලට පිස්සුද? අයියෝ කටවහගෙන ඉඳපන්කෝ. අපි උඹේ ඇඟිල්ල බේරගන්නනේ හදන්නේ. සුබෝදයා ඔන්න ඔබ ගහපන් බං. යකෝ ඇඟිල්ලක් බේරගන්න තියා. ඇඟිල්ලක් ඉතුරු වෙන එකක් නෑ ඕකෙන් ගැහුවොත්. අනේ එපා බං. අම්මේ මගේ ඇඟිල්ල. කෝ යාළුවා ඒත් ගැලුන්නේ නෑනේ. ඔහොම ගහලා හරියන්නේ නෑ බං. කෝ අයිනකට වෙයන්කෝ මං ගහන්න. අනේ එපා බං. අම්මේ කිරි අප්පච්චියේ මගේ ඇඟිල්ල. අනේ යාළුවා කතුර ගැලවුණා. අන්න ඒකනේ කොහොමද මගේ මොල්ලේ? අම්මේ මිට වැඩිය හොඳයි ඉර වෙච්ච ඇඟිල්ල කැපුවනම්. අම්මා ආර සිරියලතා නැන්ද මොකද බං පන කඩාගෙන දුවන්නේ? සිරිදෝරිස් මාමලහට යනමයි කිව්ව නේද තාච්චියක් ඉල්ලගන්න? මොකද්ද බං ඒ බුරන්නේ? හොඳට අහන පුරුදු සද්දයක්. මල්ල මගුලයි. ආර සිරිදෝරිස් මාමගේ බල්ල නේද දඟලක් කඩාගෙන මේ පැත්තට දුවන් එන්නේ. බුදු අම්මා දුවපියෝ. ආඩෝ බලන් ඉන්නේ අපි දුවමු. දුවපන් කසුන දුවපන්. උඹලා කොහෙද බං ඔය දුවන්නේ? ඕම හිටපන්. චුට්ට පොඩ්ඩක් කැලේට ගියා. චුට්ට එන වෙලාවක එయ్యකෝ. උඹ දුවපන්. අන්න සිරිදෝරිස් මාමගේ හම්බට බල්ලා පස්සෙන් එනවා. අම්මා! ඒ කසුන මේ උඹලා කොහෙද බං ඔය දුවන්නේ?
ඕම ඉඳපන් මම එනකන්. මොකක්ද ඒ අමුතු ශබ්දේ? හොඳට අහන්න පුරුදු ශබ්දයක්. ඈ? අර සිරිදොර්ස් මාමගේ හම්පට බල්ලා නේද මගේ පස්සෙන් දුවන් එන්නේ? ආනේ අම්මෝ. එන්න එපා. මගේ පස්සෙන් එන්න එපා. ආනේ උඹට ජල බීතිකාවට බෙහෙත් ඉදලක් නැහැ නේද? ආනේ මගේ පස්ස නම් හපන්න එපා දෙයියෝ.